මොකුත් නෑ. මුකුත් නෑ නෙවෙයි මුකුත්ම නෑ. තව ටික දවසකින් මේකත් නෑ. ඇත්තටමයි අපි මොකද කරන්නේ? මොකද කරන්නේ? බලත් ඉතින් අයියලා කරනකම් බලන් හිටහල්ලා. යකෝ මල්ලිලට වැඩක් දුන්නාම අයියලගේ පසarla අහන්න දෙන්නේ නෑ. තියෙන්නේ වැඩේ කරන්න. බලන්න ඉතින් ගොවි බලන්න නෙවෙයි රටක් බාර දුන්නත් ඔච්චර තමයි. අයියා ඉතින් අයියා තමයි. බලහන් මොකද කියන්නේ? මොකෝබ? good morning අයි. ඉර නැගලා හෝරා දෙකක් යන්න කලින් නමෝ විත්තියෙන් ඉස්ම යන්න ගොඩ යන්න සුප්ප නිවුස් එකක් අරන් ආවේ. ඇත්තටම අයියේ නිවුස් එකක් කිව්වට මේකට මම මගේ බිස්නස් අයිඩියා එකත් එකතු කරලා එතකොට මම මේ ගැන අනගිරත් ඔබ ඩික්ෂනරි දන්නවද? දන්නවා අයියේ. අර ලොකු පොතනේ. දැන් ඩික්ෂනරියේ වචනයක් හොයනකොට ඒ වචනේ මුල් ලකුර බලන්න. ඒකට අදාළ පිටුව පෙරල. ඒ වචනේ බලනව මිසක් අපුල් ඩික්ෂනරියම කියවන්නේ නේද? ඒක නිසා අදාළ දේ විතරක් කියන්න කොහොමද කියලා? අර කරුණ මුදලාලිගේ ඩ්‍රයිවර් මගේ බොක්කනේ අයියේ. මිනිහා කිව්වා කරුණ මුදලාලි ඇති කරන්න තාරකා අයිබ්බෙක් හොයනවා කියලා. අයියේ තාරකා අයිබ්බෝ ගෙවල් වල හැදුවාම වාසනාව උදා වෙනවලු අයියේ. ඉතින් මරුනේ. අපි මෙහෙට තාරකා අයිබ්බෙක් ගියමු. ඈ? ගෙනල්ලා මේ හදමු. එතකොට අපේ ගොවිපළ දියුණුවෙන් දියුණුවටපත් වෙලා අපිට වාසනාව උදා වෙලා අපේ මාළපල්ලේ තාරකයිබ්බගේ ඇති වාසනාවක් නැහැ බං. දැන් කැලේ නිදහසේ ඉන්න සතාව මෙහෙ ගෙනහැල්ලා තාප්ප වලින් වට වෙච්ච ගෙදරක හදනවා. ඈ? දැන් ඌට කොච්චර වාසනාවක්ද කියහන්කෝ.